ඔරි පළවෙනි දවසේ ඇවිල්ලා අර මෙමරි ප්ලස් එකක් දුන්නේ. ඒකේ දන්නේ ඉතින් ලියන්න කිව්වා. ඉතින් ලියුවා. බින්දුව ගන්න එපා කිව්වා. බින්දුව ගන්න එපා. ඊට වඩා වැඩි ගාණක් ගන්න කිව්වා. 70 ගාණක් දවන්ද කරන දවසේ කිව්වා ඔයාලට ඔහොම ගියොත් 100 එකක් තමයි ගන්න ඉන්නේ කියලා. ඊට පස්සේ මට තේරුණා මම මොකක් හරි කරලා වෙන්නන්න ඕනේ කියලා. ඊට පස්සේ දාස්සිත කොහෙද දෙවෙනියා ගත්තා. අර අපේ මයින්ඩ් සෙට් එකට ගැලපෙන සර් කෙනෙක් හම්බුනහම පොඩ්ඩක් අර තේරෙනවානේ මොකද්ද කරන්න කියලා. ටික කොහොම හරි සෙට් වුණා ලකුණු ටිකක් ආවා. ඊට පස්සේ පොඩ්ඩක් මේක අල්ලන් ගියා. ඉතින් අන්තිම දවසේ එනකම් මත් ආවා. සර් ගැන කතා කරමු මාර චරිතයක් මම දැකලා නැහැ කියන්නේ මාර ඕගනයිසින්. අපි ආවේ නැතත් සර් උදේ එනවා මාර කට්ටක් ආවා. මාර විදිහ අනේ මන්ද මම ඒක වෙන සර්ලාගෙන් දැකලත් නැහැ. උදෙන්ම එනවා වැඩ ටිකක් නීට් කියන්නේ පර්ෆෙක්ට් සර්මයි කියලා දින්නේ. කවුරුත් පර්ෆෙක්ට් නැහැ කියලා. ඒත් මම මේ මගේ ජීවිතේ දැකලා තියෙන මාර පර්ෆෙක්ට් ඩයල් එකක් කියන්නේ 190 ගාණක් හරි පර්ෆෙක්ට් මාර චරිතයක්. මෙතනින් ඔක්කොටම පුළුවන් 3S දාන්න බැරි කවුරුත් නැහනේ. නැත්තම් මෙහෙ වෙන්නෙත් නැහනේ මෙච්චර. ඔය හැමෝටම තියෙන ඉතින් මට කියන්න තියන්නේ සර්ට ගෞරවයක් දෙන්න නම් ඔයගලන්ට හොඳට ලියන්න තමයි තව මෙතන ඉන්නවනම් දැන් මට ඒ තුනක් දාන්න බෑ කියලා හිතාගෙන කවුරු හරි එහෙම හිතන්න එපා. පුළුවන්. බැරි කමක් නැහැ. මේ වෙනස් කරන්න පුළුවන්. එක මේකේ තියෙන විශ්වාසය විතරයි තියාගන්න.